අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ ගෘහස්ත ජීවිතයේ මූලිකත්වය පිළිබඳව. ගෘහස්ත ජීවිතය කියන්නේ බොහෝ අභියෝග සහිතයි. නමුත් පින්වත් ජීවිතයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ගෘහස්තයාට සත්පතිත ජීවිතය පවත්වා ගැනීමට ධර්මය අවශ්‍යයි. යුවලක් එකට එක්වන්නේ ආදරය සඳහා පමණක් නොව අන් අයෙකුගේ සතුට ආරක්ෂාව සහයෝගය සහ ගෞරවය එකට බෙදා ගන්නයි. එම නිසා ගෘහස්ත ජීවිතයේ සාර්ථකත්වය පදනම් වෙනවා සද්ධම්මය මත. අද ඔබට සද්ධර්මය මෙසේ අනුමත කරමු. ඔබගේ හදවත තුළ සිටින ආදරය කිසිදා රෝගී නොවිය යුතුය. ආදරය යනු නිතර පරිත්‍යාගයකි. ඔබ අනිවාර්යයෙන්ම එකිනෙකාගේ දුක, සතුට, දුර්වලතා, මනෝභාවයන්, හැඟීම් හැමදේම අනුකම්පාවෙන් පිළිගන්නා විට ඔබේ සම්බන්ධය පව්වත් නොවි පින්වත් වෙයි. විශ්වාසය කියන්නේ යුගල ජීවිතයේ ශක්තිමත්ම පදනමයි. ඔබ එකිනෙකාට විශ්වාසය නැතිනම් කිසිදු ගෘහස්ත භාග්‍යයක් දිගටම පවත්වා ගන්න බැහැ. ඒ නිසා නිතර සත්‍ය කියන්න. ගුප්තභාවයෙන් නොසිටින්න. අනෙක් අයෙකුගේ හදවත කෙරෙහි ගෞරවය තබාගෙන ජීවිතය ගත කරනවා. මේක තමයි මහා ආයුෂ පතන මග. ගෘහස්ථයාට සදාදායක සිතින් පින් කටයුතු කර ගැනීම වැදගත්ය. බුදුන්ට, සංඝයාට, දෙවියන්ට, මව්පියන්ට, යහපත් මිනිසුන්ට සහ අසරණයන් හට අනුකම්පාවෙන් පින්දායක වීම ඔබේ පවුලට ස්වභාවිත ආශිර්වාදයක් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එකම සිතින් ජීවත් වන්නේ නම් දෙදෙනෙක් නොව එකය. එකඟ භාවයෙන්, අනුකම්පාවෙන්, අවබෝධයෙන් ඔබ ජීවත් වන්න. කලහ නොකරන්න. කලහ ඇති වූ විට සිත මෘදු කරගන්න. සමාව ඉල්ලන්න. සමාව දෙන්න. ඔබ දෙදෙනාගේ සම්බන්ධය පවතින්නේ දහම මත නම් ඔයාලගේ පවුල පින්වත් පවුලක් වෙයි. ඔබේ දරුවන්, මිනිසුන්, යහළුවන් ඔයාලගේ ආදර්ශය ගනීවි. ඔබේ පවුලෙන් දහම බබලාවි. එහෙම වුණොත් ඔබේ ජීවිතය අඳුරක් නොව ආලෝකයක් වේවි. ඔබ දෙදෙනාගේ ජීවිතය සදා සතුටින්, සෞඛ්‍යයෙන්, එකඟ ආදරයෙන් පිරී තිබේවා. ඔබට අවශ්‍ය දේ අරමුණක් සහ පදනමක් මත සාර්ථකව සපුරා ගන්න ලැබේවා. පවුලේ සියලු දෙනා සංසුන්ව සතුටින් නිදහස්ව ජීවත් වේවා. සියලු මංගල්‍ය සපිරේවා. සියලු දෙවියෝ රැකේවා. සියලු බුදුවරුන්ගේ බලයෙන් සදා සෞඛ්‍ය හිමි වේවා. පතිරූප දේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා අත්ත සම්මා පනේදීච ඒතම් මංගල මුත්තමා. යහපත් දේශයක ජීවත් වීම. කලින් කල පින් දරා සිටීම. යහපත් අරමුණක් පිණිස තමන්ව පිහිටුවීම. මේවා මහා මංගල්‍ය වේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කසාද බඳින යුවලකට සාර්ථක ජීවිතයක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 3ය. සුදුසු පරිසරයක ජීවත් වීම, කලින් කල පින් දරා සිටීම, දම්පති ජීවිතය නිවැරදි අරමුණකට යොමු කිරීම. සම්පදං සපුරෙන් පඤ්ඤා පටිසන්තා පියෝ හෝතු ධම්මචාරී සුසම්පන්නෝ න ඉද මොහිතේ නරෝ. ප්‍රඥාවෙන් යුක්ත, ධර්මය හැඳින, එකිනෙකාට අනුකම්පාවෙන් හැසිරෙන
ධර්මචාරී යුවලක් ලෝකයේ සංසුන්ව ජීවත් වේ. බුදුරජාණන් වහන්සේ ගෘහස්ස ජීවිතය ගැන කියන විට එකිනෙකාට දයාවෙන් විශ්වාසයෙන් අවබෝධයෙන් හැසිරෙන්න කියලා උපදෙස් දෙනවා. පතිරාජයෙන් භාර්යාච පතිරාජයේ අඤ්ඤමඤ්ඤං පියංසාරං සංඥාය වස්තු ද්වේ. පුරුෂයා තම බිරිඳ දිනන්නේ ආදරයෙන්, බිරිඳත් තම ස්වාමියා දිනන්නේ මෘදුභාවයෙන්. එකිනෙකාට ආදරයේ ගෞරව සහිතව හැසිරෙන්න ඕන. ඒ කියන්නේ ගෘහස්ත පුජ්‍යලයකට එකිනෙකා ජයගන්නේ ආයුධයෙන් නෙවෙයි. එය ආදරය හා සංසුන් බවෙන් පිරි ජීවිතයක් ගොඩ නැගීමෙන් බවයි. සුඛී අත්තානම් පරිහරේ. ඔබේම සතුට ආරක්ෂා කරගන්න. ඔබේම හදවත සතුටින් පිරී ඇතනම් ඔබට අනෙක් අයෙකුට සතුට ලබා දිය නොහැක. එනිසා යුගල දෙදෙනාම Tamanගේ සිත සංසුන්ව තබා ගන්න ඕන. යංකින්චි චිත්තං ඉදවා හුරංවා සග්ගේසු වායං රතනම් පනීතං නනෝ සමං අස්ති තථාගතේන ඒතේන සච්චේන සුවත්ති හෝතු. මෙලව හෝ දෙවියන්ගේ ලොව හෝ ඇති සම්පත් බුදුන් වහන්සේට සමාන වටිනාකමක් නැත. මේ සත්‍ය බලයෙන් සෞභාග්‍ය හිමි වේවා. මේ අර්ථය වන්නේ ඔබේ ජීවිතයේ යථාර්ථ සම්පත් අයිති වන්නේ දහම, ආදරය, විශ්වාසය, සත්‍ය, කරුණාව, මෛත්‍රිය යන අංගයන්ට යන්නයි. දිගු ආයුෂ, සංසුන් සෞඛ්‍ය, ශක්තිය, මහිමය සහ අවසාන නිවන සියලු දෙනාටම ලැබේවා. සියලු දෙනාට මෙම පින් කාර්යයන් ඔබ සියලු දෙනාට ආයුෂ, වාසනා, සංසුන්, සෞභාග්‍ය, එකඟ ආදරය හා නිවන් මඟ දීර්ඝායුෂ වේවා.